ඔබ මේ රැඳී සිටින්නේ අපගේ තෙවන මානය තුන්වන වැඩසටහන සමග. ඉතින් රැඳී සිටින්න අප සමග. ඉතින් සුපුරුදු ලෙස අද අපගේ කතා බහට එක් වී සිටින්නේ ගරු මේජ අනුරවිතාන දේවියත්තුමා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. හොඳයි. ඉතින් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ විශ්වයේ ආරම්භයේ ඇති මතයන් ගැන. අපි දන්නවා මේ ලෝකය දෙවියන් මැව්වා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම විශ්වයේ ආරම්භය ගැන විද්‍යාඥයෝ ඊට හාත්පසින්ම වෙනස් මතයක් ගේනවා. ඉතින් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ ලෝකයේ ආරම්භය ගැන තියෙන මතයන් මොනවාද? ඔව් දැන් ලෝකයේ ආරම්භය ගැන ඒ පැරණි සංස්කෘතිවල ඇදහිලි විශ්වාස මුල් කරගෙන යම් අදහස් අනාදී ඉතලම මිනිස්සුන්ට තිබුණා. ඉන්දියානු මහා බ්‍රහ්මවාදය කියලා එකක් ඉන්දියාව මුල් කරගත්ත මැවුම්වාදයක් තියෙනවා. ඒ වගේ මේ බයිබලයේ සඳහන් වෙන දේව නිර්මාණය ගැන වෙනත් රටවල තවත් සංස්කෘතික මතයන් ගැන නොඑක් ඒවා තියෙනවා. ඒ වගේම මේ බයිබලයේ ඔය සඳහන් වෙන මැවුම් නිර්මාණ ආදී නැත්නම් නිර්මාණය ගැන තමයි ගොඩක් වෙලාවෙදී සාකච්ඡාවට වාජනය වෙන්නේ ඔය දේව නිර්මාණත් එක්ක. දැන් විද්‍යාඥයෝ කියන විදිහට ඔවුන්ට ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. එකක් මහා පිපුරුම්වාදය. අනික තමයි මේ සමාන්තර විශ්ව දෙකක් එකට ගැටිලා ඇති වුණා කියන නිර්මාණය. ඉතින් මේ වෙනුත් ප්‍රධාන කතිකාවට වාජනය වෙන්නේ මහා පිපුරුම්වාදය. හොඳයි. එතකොට මහා පිපුරුම්වාදය කියලා කියන්නේ මොකක්ද කියලා කෙටි සඳහනක් කරොත්. දැන් මහා පිපුරුම්වාදය කියලා කියනවා අපි ඒකට කියනවා බිග් බෑන් කියලා. ඒකේ මූලික අදහස තමයි තද්ද ඝනත්වයකින් තිබ්බ පදාර්ථය අධික උෂ්ණත්වයකින් මහා පිපුරුමකට වාජනය වෙලා ඒ කෑලි විසි වෙලා ඒක මේ විකාශනය වෙනවා නැත්නම් ඒක ප්‍රසාරණය වෙමින් පවතිනවා. දැන් ඔය පිපිරීමට භාජනය වෙනවා කියන ප්‍රාථමික පරමාණුව නැත්නම් මූලද්‍රව්‍යයේ අඩංගු වෙලා තියෙනවා කියලා කියනවා හයිඩ්‍රජන්. ඒ වගේම හීලියම්, ලිතියම්. මෙන්න මේකෙන් තමයි ඔය මුල් පදාර්ථය ඇති වුණා කියලා විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා මේ සිද්ධිය වෙලා නැත්නම් මේ මහා පිපුරුම වෙලා වසර බිලියන 13.8ක් විතර ඈතට යනවා කියලා කියනවා. ඔය 1920 විතර හිටියා භෞතික තාරකා විද්‍යාඥයෙක් ජෝර්ජ් ලෙමැට්‍රේ කියලා. එතුමා මේ බෙල්ජියම් ජාතික කතෝලික පියතුමෙක්. එතුමා තමයි මේ සංකල්පය මුලින්ම ගෙනාවේ ලෝකෙට. ඊට පස්සේ හිටියා කැලිෆෝනියාවේ භෞතික විද්‍යාඥයෙක් එඩ්වින් හබල් කියලා. අනේ මේ එඩ්වින් හබල් කියන තැනත්තා හිටියේ 1929 වාගේ. එතුමා දවසක දුරේක්ෂයකින් බලනවා මේ අහස දිහා බලාපුවාම එයා දැකලා හඳුනා ගන්නවා එයාගේ දුරේක්ෂයෙන් මේ මන්දාගිනි එන්ටෙන්ට ඈත් වෙනවා කියලා. එහෙම නැත්නම් සමානුපාතික වේගයකින් මේක ඈත් වෙනවා කියලා එයා හඳුනා ගන්නවා. ඉතින් මේ මහා පිපුරුමේ මුල්ම හැදිලා තියෙන දෙයට අපි කියන පදාර්ථ කියලා. පදාර්ථ නැත්නම් මැටර් කියලා. එතකොට මේ මුල්ම පිරීමට භාජනය වූ මේ ප්‍රාථමික පරමාණුවට ඒ පිපිරීමට ශක්තිය ආවේ කොහෙන්ද කොහොමද? ඒ පිළිබඳ විද්‍යාඥයෝ මොන වගේ මතයක්ද දරලා තියෙන්නේ? ඔය තාම විද්‍යාඥයෝ මේ ප්‍රාථමික පරමාණුව කොහෙන්ද ආවේ කියලාවත් හොයාගෙන නැහැ. ඒගොල්ලෝ කියනවා දැන් මේ අඳුරු පදාර්ථය කියලා එකකින් මේ පිපිරුමට මේ ස්කන්ධයට මේ බලය ආවේ අඳුරු පදාර්ථයෙන් කියලා. ඉතින් ඒ බලය ගැන තවම ඔවුන්ට පැහැදිලිව න්‍යායක් නැහැ. හැබැයි එකක් අපිට දන්නවා මේ ඕනම පිපුරුමකදී ඒකට බලයක් අවශ්‍යයි. ඒ බලය ලැබුණාම පිපිරෙනවා. අපි හිතමු උදාහරණයක් ගත්තොත් තුවක්කුව වෙඩිල්ලක් කියලා. තුවක්කුවක වෙඩිල්ලකින් උණ්ඩයක් යනවා. දැන් මේ උණ්ඩේ යනකොට අපි දන්නවා එන්ට වේගය අඩු වෙලා අන්තිමට ඒක පොළොවට ගුරුත්වාකර්ෂණයෙන්ද කඩාන වැටෙනවා.
හැබැයි දැනට තියෙන ප්‍රශ්නේ තමයි මේ බිග් බෑන් එක නැත්නම් මේ මහා පිපුරුමේදී ඇති වෙලා වුණා වූ බලයෙන් අර විසිරලා යන ඒ පදාර්ථයන් එන්ටෙන්ටම බලය වේගය වැඩි වෙනවා. ඒක එන්ටෙන්ට වේගය වැඩි වෙනවා. ඒ එන්ටෙන්ට වේගය වැඩි වෙනකොට දැන් තියෙන ගැටලුව තමයි කාරණා දෙකක්. එකක බලය නිෂ්පාදනය වෙන්න ඕන ඒවා විසින්ම. එහෙම නැත්නම් වෙන කොහෙන් හරි බලයක් එකතු වෙන්න ඕන. ඒක ওই දෙකම දැනට ගැටලුවක් වෙලා තියෙන විද්‍යාඥයන්ට කොහොමද මේක වෙන්නේ කියන එක. ඔබතුමා ඔය සඳහන් කළේ විශ්වයේ ආරම්භය ගැන. විද්‍යාඥයින් දක්වන විද්‍යාත්මක මතයන් ගැනනේ. එතකොට බයිබලයේ මේ විශ්වයේ ආරම්භය ගැන මොකක්ද කියලා තියෙන්නේ? අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ බයිබලයේ ලියවිලා තියෙන්නේ විද්‍යාවත් පුරා විද්‍යාවත් ඉතිහාසයවත් දර්ශනයවත් ඒ වගේ දෙයක් පෙන්වන්නට නෙමෙයි. බයිබලයේ එළිදරව් වෙන්නේම දෙවියන් වහන්සේ මානවයා මිනිසාගේ සමාජීය වශයෙන් කොහොමද යහපත් සමාජයක් ගොඩනගන්නේ කියන එක පෙන්වන්න. හැබැයි ඒක කතා කරනකොට ඒක ලියවුණු ලියවිලි තමයි බයිබලයේ අඩංගු වෙන්නේ. ඒක කතා කරන අතරේ අර මං කියවු අනික් කාරණා, ඒ කියන්නේ භෞතික විද්‍යාව, විශ්වවිද්‍යාව, ඒ වගේම දර්ශනය, එහෙම නැත්නම් සමාජ පැවැත්ම මේවා ගැන සඳහන් වෙනවා. හැබැයි මූලිකව ඒවට මුල් තැන දීලා නෙවෙයි සඳහන් කරන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපි කෝච්චිය යනවා කියලා හිතන්න ගමන. අපි යන්නේ අපේ පරමාර්ථයක් එක්ක ඉන්ටර්විව් එකකට හරි එහෙම නැත්නම් රැකියාවට හරි මොකක් හරි වැඩසටහන. හැබැයි යනකොට අපිට කෝච්චියෙන් එළිය බලාගෙන යනකොට අපිට පේනවා ලොකු වර්ෂාවක්, ලොකු ගම් වතුරක්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක්, එහෙම නැත්නම් මනුස්ස සමාජයක් පෙරහැරක් යනවා. හරි මොනවා හරි පේනවා. අපි දැන් අපේ ගමනේ විස්තරයට අපි ඕක ඇතුළත් කරනවා. හැබැයි අපි ඒක ගැන විශේෂ අවධානයක් යොමු කරන්නේ අපේ ගමනේදී දැකපු සහ උපකාර වුණ දේවල්. තව හැටියට තමයි අපි ඒව සලකන්නේ. ඒ වගේ බයිබලයේ ඔය විද්‍යාත්මක දේවල්, ඒ වගේ පරිණාමය වගේ දේවල් ඇතුළත් කරලා තියෙන්නේ අර මූලික පරමාර්ථයට උපකාර වෙන දෙයක් හැටියට මිසක් ඒක ප්‍රධාන දෙයක් හැටියට කරන විද්‍යාත්මක ග්‍රන්ථයක් නෙවෙයි. එතකොට මේ බයිබලයේ සඳහන් දේවල් අපිට පුළුවන් ද විද්‍යාත්මක සොයාගැනීම එක්ක සංසන්දනය කරන්න? ඔව් පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ විද්‍යාව කියන්නේ දවසින් දවස පරීක්ෂණ වලින් යාවත් කාලීන වෙන විෂයක්. මේට අවුරුදු ගානකට උඩදී කියපු එක නෙවෙයි දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉස්සෙල්ලාම පරමාණු. ඊට පස්සේ නියුට්‍රෝන ප්‍රෝටෝන. ඊට පස්සේ මේ පෙන්ඩිමල් පාටිකල් වගේ දේවල් වලට එක එක වෙනවා. එතකොට ඒවට ඇතුළත් වෙන්නේ වර්තමානයේ ගැලපෙන වචන. හැබැයි අපි මතක තියාගන්න ඕන දැන් මේ බයිබලයේ වාගේ ආගමික ග්‍රන්ථයන් ලියවිලා තියෙන්නේ මේක අවුරුදු 4500කට උඩදී. එතකොට ඒවේ තියෙන වචන දැන් වර්තමානයේ වචන නෙවෙයි. එකක් ඒවා ලියුවේ ඒ කාලේ හිටපු මිනිස්සුන්ට තේරුම් යන විදිහට, අවබෝධ වෙන විදිහට. එතකොට ඒවා උපමා, රූපක, සංසන්දනයන් ඇතුළත් කරලා තමයි ඒවා ලියන්නේ. හැබැයි අපිට ඒවේ තියෙන ඉඟි වලින් නැත්නම් ඒවේ තියෙන වටපිටාවෙන් දැන් විද්‍යාත්මක දේවල් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි ඒවා ලියලා තියෙන ඒවේ බොරුවක් නැහැ. ඒව ගැබ් වෙලා තියෙන කරුණුයි මේ කරුණුයි බලනකොට එහෙම ලොකු වෙනසක් නැහැ. විද්‍යාඥයෝ කියනවා ලෝකයේ මහා පිපුරුමකින් ආරම්භ වුණා කියන එක අපි හිතුවොත් ඒක ඇත්තටම වෙලා තියෙන්නේ මුලදීම අඳුරු පදාර්ථය තුල ආලෝකමත් වෙන එක. පිපුරුමක වෙන්නේ ඒකනේ. දැන් බයිබලෙත් ඒකමනේ කියන්නේ. උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියන්නේ මේකම තමයි. දෙවියන් වහන්සේ මුලින්ම ආලෝකයේ වේවායි කියලා කියනවා. ඒතර අඳුරු පදාර්ථයේ ආලෝක වීම. එතකොට දැන් අපි දන්නවා විද්‍යාත්මකව දැන් වර්තමානයේ හොයාන තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වගේ දෙයක් ගැන කතා කරොත් ඕනම අංශුවක් පරමාණුවකට බාහිර දෙයක් නිසා ඒකේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් වුණා කියලා දැන් අලුතෙන්ම හොයාගෙන තියෙනවා. දැන් මේ බලන්න දැන් අපි දන්න මුල හිටපු විද්‍යාඥයෙක් අයිසෙක් නිව්ටන්. එතුමා කියනවා මෙන්න මේ වගේ දෙයක්. එයා කියනවා මේ ආලෝකය කියන්නේ අංශු ගොඩක් කියලා. ඔන්න දැන් එයාගේ මතය. හැබැයි
රොබර්ට් හුක් නැත්නම් ජේමිස් මැක්ස්වෙල් කියලා තව විද්‍යාඥයෝ ඊට පස්සේ ආපු අය කියනවා නෑ ආලෝකය කියන්නේ තරංග කියලා. දැන් මැක්ස් ප්ලාන් කියනවා මේ ආලෝකය තනින් තැනට ගමන් කරන්නේ ශක්ති පැකට් විදිහට කියලා. ඔන්න දැන් එයාගේ මතය. එතකොට මේ මත දෙකේදී වර්තමානයේදී පරීක්ෂණයෙන් අර කවුළු දෙකේ පරීක්ෂණය කියලා එකක් තියෙනවා. ඒක දැන් අපි දැක්කොත් ඒ කවුළු දෙකේදී තරංගයක් ගවාපුවාම අයිසෙක් නිව්ටන් විද්‍යාඥයයි අනෙක් විද්‍යාඥයෝ කියපු අදහස් දෙක මේ වර්තමාන විද්‍යාඥයෝ පරීක්ෂණාත්මකව බලනකොට මෙන්න මෙහෙම කියනවා. මේ විද්‍යාඥයෝ පුදුම කරන දෙයක් තමයි මේ තරංගයක් තියා බලාගෙන ඉන්නකොට කෙනෙක් ඒක අංශුවක් විදිහට යනවා. ඒ වගේ මේක අධීක්ෂණය නොකරොත් ඒක තරංගයක් විදිහට යනවා. ඉතින් මේකට කියනවා අපි කවුළු දෙකේ පරීක්ෂණය කියලා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ එකම දේ කෙනෙක් බලාගෙන ඉන්නකොට වෙනම ස්වභාවයකුත් බලාගෙන ඉන්නේ නැතුවම තව ස්වභාවයකුත් යන්න. දැන් අපි දන්නවා බයිබලයේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම කැමති කියන්න. යෝබ් කියලා පොතක් තියෙනවා. ඒකේ 26:7-10 මෙහෙම කියනවා. උන්වහන්සේ ගුවන්තලයේ මතයේ උතුරු ප්‍රදේශයේ දිගහරිනසේක. පොළොවද අවකාශයේ එල්ලා තබනසේක. උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුළු වල වතුර බැඳ තබනසේක. වලාකුළුද ඒ යටින් නොපෙළේ. උන්වහන්සේ තමන්ගේ වලාකුළු අතුරා සිංහාසනයේ නොපෙනෙන නිසා වසනසේක. මේව ඇවිල්ලා කාව්‍යමය සාහිත්‍යමය ආකාරයෙන් තමයි ලියලා තියෙන්නේ. දැන් බයිබලයේ කියන සමහර දේවල් අපිට තේරුම් ගන්න හරි අමාරුයි. මොකද ඒවා කියන්නේ අපි දැන් වර්තමානයේ ලබන අත්දැකීනුත් එක්ක නෙවෙයි. ඒවා ඒ උපමා සහ රූපකත් එක්ක. දැන් බයිබලයේ කියනවා සමහර දේවල් අපේ දත්තයන්ගෙන් මනින්ට යන්න බෑ. මොකද ඒවා තේරුම් ගන්න ඕගොල්ලන්ට බැරි තරම් මේ විශ්වය අභ්‍යන්තරය හරි গুপ্তයි කියලා. දැන් උදාහරණයක් කියනකොට විද්‍යාඥයෝ කියනවා මේ විශ්වයේ විශාලත්වය ආලෝක වර්ෂ බිලියන 93ක් විතර වෙනවා කියලා උපකල්පනය කරනවා. මා පොළොව පිහිට වූ කල ඔබ කොතන සිටියේද? ඔබ දන්නේහි නම් කියන්න. ඒකේ මිමි නිම කලේ කවුද? ඔබ දන්නේහිද? නොහොත් ඊපිට ලණුවක් ඇද්දේ කවුද? ඒකේ අත්තිවාරම් දැම්මේ මොකක් පිටද? මූද බීවි කැබින් නික්ම ආවිට ඒකේ දොරවල් වැසුවේ කවුද? මෙන්න මෙහෙම කියනවා. ඒ කියන්නේ ඔබ දන්නේ නැහැ. මේක කියවෙන්නේ මා දන්න දේ මා කළා වූ නිර්මාණය ඔබ දන්නේ නැහැ කියලා. දැන් තාම විද්‍යාඥයන්ට මහා පිපුරුමේ මුල් පදාර්ථය ඇති උනේ කොහොමද කියලා ඒගොල්ලන්ට උත්තරයක් නැහැ. ඒකට බලයාවි කියලා කොහෙන්ද උත්තරයකුත් නැහැ. ඉතින් බයිබලයේ තමයි කියන්නේ. ඉතින් අපි ගත්තොත් මේ යාවේ කියන වචනය එහෙම නැත්නම් යෙහෝවා කියන වචනය eternal existent generator power කියලා. මෙන්න මෙහෙම තමයි ඒ යාවේ නැත්නම් යෙහෝවා කියන වචනේ තේරුම සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සදාකාලික පැවැත්මේ උත්පාදක බලය. දෙවියන් වහන්සේ බලය ඒ බලයෙන් නිර්මාණය වුණා කියලා තමයි කියන්නේ. හොඳයි. ඉතින් ඔබට මතක ඇති මීට ඉස්සර අපේ පළමු වැඩසටහනෙන් අපි විස්තරාත්මකව පෙන්නලා දුන්නා මේ සියලු දේවල් වල ආරම්භයේ බයිබලයේ සඳහන් වෙනවා හේබ්‍රේය භාෂාවෙන් යෙහෝවා. එහෙම නැත්නම් යාවේ කියන බලවේගය කියලා. ඉතින් ඔබට පුළුවන් මේක අපේ YouTube එකේ අපේ තෙවන මානේ පළමු වැඩසටහන බලන්න. එතකොට ඔබට මේ පිළිබඳව තවත් වැඩිදුර අදහසක් ගන්න පුළුවන්. ඉතින් අපි අපේ ඊළඟ වැඩසටහනේ කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් මේ ලෝකේ දවස් 7කින් මැව්වා කියලා. ඒ වගේම විද්‍යාඥයෝ කියනවා වසර බිලියන 500කදී පමණ මේ ලෝකය ආරම්භ වුණා කියලා. ඉතින් මේ මතයන් දෙක කොහොමද? එතකොට අපි මේක තේරුම් ගන්නේ කොහොමද කියන එක අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන අපේ තෙවන මානේ 4 වෙනි වැඩසටහනේ. ඉතින් අපගේ තෙවන මානේ 4 වෙනි වැඩසටහන් මාලාවේ අපි නැවතත් හමු වෙමු. සුපුරුදු ලෙස අපගේ කතා බහට එක්වුණු ගරු මේච අනුර දේවගැත්තුමාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.